ඔයාලා මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ඉතින් අද මම ගෙනාපු වීඩියෝ එකේ තියෙන්නේ පුංචි මුදලකින් එළවලු වගාවක් කොහොමද වගා කරන්න කියලා. ඉතින් අපේ ගෙදර ගාලා ඉවත් කරපු පොල් කටු තියෙනවා. ඉතින් ඒ පොල් කටු ටික මම උදෙන්ම විකුණුවා. ඉතින් හස්බන්ඩ් අද නිවාඩු. හස්බන්ඩ් තමයි ඉතින් එන්නේ පාරේ එන ලොරියකට ඒ ටික විකුණුවේ. ඉතින් පොල් කටු කිලෝ 2ක් තිබ්බා. ඉතින් 140ක් මට එකෙන් ආවා. ඒ 140ත් මම තියාගන්නවා එළවලු බීජ ගන්න. උදෙන්ම දැන් ඉතින් මම වැඩ ටික ඉවර කරලා දැන් කෑම කන්න තමයි හදන්නේ. අද මම උදේට හදාගත්තා සම්බෝල තෙල් දාලා රාබු කිරි දාලා. ඉතින් ඒ විදියට උදේට කෑම කාලා අපි බීජ අරගෙන යනවා. ඉතින් බීජ පැකට් මම ගොඩක් ගන්න බලන්නේ නැහැ. මොකද මම පැල හිටවලා තියෙන ඒවා තියෙනවා. ඉතින් පැල තමයි මම අරගෙන යන්නේ. ඉතින් ගොඩක් හොඳයි බීජ පැකට් ගන්න එක. පැල ගන්නවා කියන්නේ දැන් මම අද ගත්ත පැලවල තියෙන්නේ එකක තියෙනවා පැල 3ක්. ඒක රුපියල් 60ක් වෙනවා. ඉතින් බීජ පැකට් එකක්ම වෙන්නේ රුපියල් 80යි. ඉතින් ඒ හින්දා මං කියන්නේ ඔයාලට මෙහෙම පැකට් ගන්නවට වැඩිය ඔයාලා බීජ පැකට් ගන්න. ඉතින් එතකොට ලොකු වියදමක් යන්නෙත් නැහැ. ඒ වුණාට ලොකු බීජ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එතකොට සාමාන්‍ය අපට ලොකුවට වගා කරගන්න සාමාන්‍ය විදියට ගෙදරට කන්න පුළුවන් විදියට වගා කරගන්න පුළුවන්. ඉතින් මම බණ්ඩක්ක පැකට් එකක් ගත්තා. ඒ වගේම නිවිති පැකට් එකක් ගත්තා. ඉතින් අනිත් ඒවා ඔක්කොම මම පැල තමයි ගත්තේ. මොකද ලොකු ওই විදියට බීජ පැකට් අරගෙන මට වගා කරන්න ලොකු ඉඩක් නැහැ. ඒ හින්දා මම පුංචි ඉඩක වගා කරන හින්දා මම පැල තමයි අරගෙන ආවේ. ඉතින් මම ඔයාලට කියනවා ඔයාලා වගා කරනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම බීජ පැකට් අරගෙන වගා කරන්න. ඒක ගොඩක් වාසි. යන මුදලට අපිට මේ සාධාරණයක් තියෙනවා බීජ පැකට් එකක් ගන්න එක. ඉතින් ඔය වගේ පැකට් එකක් ඉතින් අපිට වෙන්නේ මේ වගේ පැල ටිකක් ගත්තොත් අපිට රුපියල් 60ක් වෙනවා. ඉතින් එක පැකට් මේකක් පැල 3ක් තියෙන එක රුපියල් 60ක් වෙනවා. ඉතින් මට අද පැකට් වලට ගියා එළවලු වලට රුපියල් 415ක්. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා පුංචි ඉඩකින් හරි ඔයාලට කියලා වස විස නැති එළවලුවක් හදාගන්න කියලා. ඉතින් අපිට නෑ කියලා ඉන්නවට වැඩිය අපිට තියෙන පුංචි ඉඩෙන් හරි පුංචි රුපියලෙන් හරි අපිට ඇත්තටම දෙයක් කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඒ වගේම තමයි ඉතින් මට දැන් පුංචි බබෙක් ඉන්න හින්දා අපි සති පොලකට ගිහින් හරි නැත්තම් කඩින් හරි අපි අරගෙන බොහෝ දුරට කන්නේ තෙල් පොහොර ගහපු එළවලු පළතුරු. ඉතින් අපිට තියෙන පුංචි ඉඩේ තෙල් පොහොර නැති ගුණදායි එළවලුවක් අපේ දරුවෙක්ට දෙන්න තියෙනවා නම් ඒක ගොඩක් ඇත්තටම වටිනවා. ඉතින් මම ගොඩක් උත්සාහ කරන්නේ මගේ පුංචි බබාට වස විසෙන්තර එළවලු ආහාරයට දෙන්න. ඉතින් ඒ හින්දා මම ගොඩක් දුරට දැන් නිවිතිය වුණත් මෑ වුණත් ඒ දේවල් මං එයාට කෑමකට දෙන්න පුළුවන් විදියට තමයි මං මේ වගාව කරන්නේ. ඉතින් පුංචි බබාලා ඉන්න අම්මලාගෙන් මං ඉල්ලනවා කඩෙන් ගේන එළවලුවට වැඩිය තමන්ගේ පුංචි බබාට හොඳ වස විස නැති හොඳ එළවලු පළතුරු බබාලට දෙන්න කියලා. ඉතින් ඒක අම්මා කෙනෙක් හැටියට කරන්න පුළුවන් බබාලට කරන්න පුළුවන් හොඳ යුතුයකමක්. මොකද බබාට වස විස කවනවට වැඩිය බබාට හොඳ ආහාර පෝෂ්‍යදායී ආහාර වේලක් අපට ලබා දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් මම උත්සාහ කරන්නේ හැම වෙලාවකම මගේ බබාට ගුණදායී ආහාර වේලක් ලබා දෙන්න. ඔයාලා දැක්ක මගේ ඉස්සෙල්ලා වීඩියෝස් වල
මම පුංචි පෝච්චියක තමයි ගොටුකොළ හදාගෙන ඉන්නේ. ඉතින් මම ඒ ගොටුකොළ දවසට එකක් දෙකක් ඉතින් තාම මෙයා ගොඩාක් බත් කන්නේ නැහනේ. මෙයාගේ පුංචි බත් එකට මම ගොටුකොළ මං හදාපු ඒවා වලින් තමයි ඉතින් කඩලා බත් එකට දාන්න. ඉතින් මම ඉල්ලනවා ඔයාලගෙනුත් ඔයාලගේ පුංචි බබාලට නිරෝගී දරුවෙක් බිහි කරන්න අපි හොඳ පෝෂදායී ආහාරයක් වස විස නැති පෝෂදායී ආහාරයක් දෙන්න මේ විදියට පුංචි දෙයක් කරන්න කියලා. ඒ වගේම තමයි ඉතින් අපි හිටවපු පැලයක් ටික වර්ධනය වෙද්දී ඒ දැනෙන සතුටත් අපට මානුෂීය දැනෙන සතුටත් කියලා නිම කරන්න බෑ. ඒක වැඩෙන අපේ දරුවෙක් වැඩෙනවා වගේ තමයි අපි හිටවන පැලයක් ලස්සනට දලු දාල් ලස්සන පළ දරද්දී අපේ හිතට දැනෙන සතුට ඒ සතුට වෙන මොනවා කරත් ඇත්තටම ගන්න බෑ. ඇත්තට මේක මනසට ලොකු සතුටක්. ඉතින් කරලා බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තා නම් මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් දිගටම මගේ වීඩියෝස් බලන්න කියලා ආරාධනා කරනවා. මං අදට එහෙනම් ගිහින් එන්නම්.